උදෙන්ම කැන්බරා වලින් පිටත් වුණේ ඊස්ටර් හොලිඩේ එක ලස්සනට ගත කරන්න හිතාගෙන. මේ ගමන ටිකක් දුරයි. හැබැයි මම තමයි මුළු ට්‍රිප් එකම ආසාවෙන් ඩ්‍රයිව් කළේ. කැන්බරා ඉඳන් නිව් සවුත් වෙල්ස් වලට යන ඩ්‍රයිව් එක හරිම ලස්සනයි. පුංචි නගර පසු කරමින් වංගු සහිත පාරවල් දිගේ වගේම ගංගායිනේ ඩ්‍රයිව් කරන්න ලැබෙනවා. කන්ට්‍රි සයිඩ් එක පහු කරලා සිඩ්නි කිට්ටුවට යනකොට නම් පාරවල් ගොඩක් බිසි. දිග උමං පාරවල් දිගෙත් යන්න තියෙනවා. ඒකත් ඉතින් හරිම සුන්දරයි. අපි දැන් මේ යන්නේ එයාපෝට් එකටද? නැහැ. අද අපි රෝඩ් ට්‍රිප් එකක් යන්නේ ඊස්ටර් ඇඩ්වෙන්චර්ස් වලට. උස බිල්ඩින් මැදින් තියෙන බිසි පාරවල් වල ඩ්‍රයිව් කරන එක එච්චරම ලේසි නැහැ. මට හිතෙන්නේ මෙල්බර්න් වලට වඩා සිඩ්නි බිසිද කියලා. සිඩ්නි කියන්නේ ජීවිතයට අත්දැකීම් සහ අවස්ථාවන් ගොඩක් ලබා දෙන නගරයක්. ගොඩක් වෙලාවට මයිග්‍රන්ට්ස්ලා සිඩ්නි වලට එන්නේ මෙහි තියෙන කල්චර් එක නිසා සහ ආර්ථිකය ඇතිනුත් ශක්තිමත් නිසා. ඔපචුනිටිස් ගොඩක් තියෙන නිසා. ගොඩක් දෙනෙක් සිඩ්නි වල තියෙන මොඩර්න් සිටි ලයිෆ් එකට සහ ලස්සන කෝස්ටල් වීව්ස් වලට ආදරය කරනවා. අපි මුලින්ම බලන්න ආවේ සිටි එක මැද්දේ තියෙන සෙන්ට් පැට්‍රික්ස් කැතලික් චර්ච් එකට. කලබලකාරී නගරයක් මැද්දේ උස ගස් වලින් සහ බිල්ඩින්ග්ස් වලින් වට වෙලා තියෙන මේ චර්ච් එක ගෘහ නිර්මාණ ශිල්පය අතින් වගේම ඓතිහාසික වටිනාකම අතිනුත් ගොඩක් විශේෂයි. 1840 ගණන් වල හදලා තියෙන මේ චර්ච් එකේ ගොතික් ගෘහ නිර්මාණ ශිල්පය සහ විශාල වීදුරු ජනෙල් නිසා හැමෝගෙම ආකර්ෂණය දිනා ගන්නවා. අපි මෙතන ලස්සන බලලා ටිකක් වටපිටේ ඇවිදින්නත් ගියා. මෙතන පාරවල් දිගටම ලොකු ගස් වලින් හොඳ හෙවණක් ලැබිලා තිබුණා. මේ කිට්ටුවෙන්ම ශැන්ග්‍රිලා වගේ ලොකු හොටෙල්ස් කීපයක් වගේම පොඩි පබ්ස් රෙස්ටොරන්ට්ස් එහෙමත් තියෙන නිසා මේ හරිය ට්‍රැවලර්ස්ලා ගොඩාරයක් හිටියා. ඔපෙරා හවුස් එකට සහ රොයල් බොටනිකල් ගාඩන් එකටත් මෙතන ඉඳලා තියෙන්නේ බොහොම පොඩි දුරක්. ඉතින් ඒ නිසා මේ ලොන් හොලිඩේ වීකෙන්ඩ් එකේ මේ පාරවල් හැම එකක්ම හරිම බිසි. ඒෂියන්ස්ලත් ගොඩක් අපි දැක්කා. සිඩ්නි කියන්නේ ගොඩාක් ජාතීන් ජීවත් වෙන ඇත්තටම ග්ලෝබල් සිටි එකක්. අපි දැන් ආවේ සර්කියුලර් කී එකට. මෙතනම තමයි ඔපෙරා හවුස් එක වගේම රොයල් බොටනිකල් ගාඩන් එක තියෙන්නේ. ඔයාලා මේ වයින් වැඩිපුරම කැමති කොහෙටද? මම නම් ගොඩක්ම කැමති ඔපෙරා හවුස් එකට. ඒකේ විශේෂ ගෘහ නිර්මාණ ශිල්පය නිසා වගේම ඒ වටපිටාවටත් මම හරිම කැමතියි. මෙතන තියෙන බෙන්ච් එකක වාඩි වෙලා හාබර් බ්‍රිජ් එක දිහා බලාගෙන සීතල සුළඟ විඳමින් රිලැක්ස් එකේ ඉන්න එක හරිම සුන්දරයි. ඔපෙරා හවුස් එක හදලා තියෙන්නේ 1973 දී. යුනෙස්කෝ වර්ල්ඩ් හෙරිටේජ් සයිට් එකක් විදියට හඳුන්වලා තියෙන මේ ඔපෙරා හවුස් එක ලෝකයේ තියෙන ඉතා විශේෂ සන්ධිස්ථානයක් වෙනවා. අපි මෙතනට එන හැම වතාවකදීම ඔපෙරා හවුස් එකේ ලස්සන බලමින් වටපිටාවේ සුන්දරත්වයත් නරඹමින් ටිකක් වෙලාවක් රැඳෙනවා. අපි කලින් ආවේ දවල් කාලයේදී. හැබැයි ඊට වඩා මේ වගේ හවසට ආවොතින් මෙතන හරිම ලස්සනට සන්සෙට් එකක් දැක බලා ගන්න පුළුවන්. මේ වෙලාවට ඔපෙරා හවුස් එක වගේම ඈතින් පේන බිල්ඩින්ග්ස් ලස්සනට තිලිසෙන්න ගන්නවා. අද දවස නම් මෙතන ගොඩක්ම බිසි. රෙස්ටොරන්ට්ස් වගේම හැම බෙන්ච් එකකම සෙනඟ පිරීලා. හැමෝම මේ අයිකොනික් ප්ලේස් එක ළඟටම ඇවිත් S2කින්ම බලා ගන්න හරිම ආසාවකින් තමයි ඉන්නේ. මෙතන තියෙන වෝටර්ෆ්‍රන්ට් වීව් එක ලස්සන ගාඩන්ස් වගේම සර්කියුලර් කී එක නිසා මේක සිඩ්නි වල තියෙන මස්ට් විසිට් ස්පොට් එකක් වෙලා තියෙනවා. වර්ල්ඩ් ක්ලාස් කල්චරල් වෙනියු එකක් විදියට සිඩ්නි ඔපෙරා හවුස් එක ඩිසයින් කරලා 1973 වෙද්දී නිර්මාණය කළ ඉවර කරන්න
ගොඩක් බාධකාව කියලා තමයි කියන්නේ. අද වෙනකොට මෙතන අවුරුද්දකට 1500කට වඩා වැඩි ඔපෙරාස්, කොන්සර්ට්ස් වගේම සංගීත වැඩසටහනුත් පවත්වනවා. මෙතනට ගොඩක් දෙනෙක් එන්නේ කිසිම මුදලක් වැය කරන්නේ නැතුව මේ වටේ සුන්දරත්වය ලස්සනට බලා ගන්න පුළුවන් නිසා. මෙතන තියෙන හාබර් බ්‍රිජ් එක කියන්නේත් සිඩ්නි වල තියෙන තවත් අයිකොනික් සිම්බල් එකක්. 1932 දී හදපු මේ හාබර් බ්‍රිජ් එක කියන්නේ ලෝකයේ තියෙන යකඩ වලින් හදපු විශාලතම සහ විස්මයජනක පාලමක්. ඒ දවස්වල මේ බ්‍රිජ් එක හදලා තියෙන්නේ උතුරු ප්‍රදේශයේ ඉඳන් සිඩ්නි වලට ට්‍රැවල් කරන එක පහසු කරන්න. අපි මේ දේවල් බලලා සර්කියුලර් කී එක පැත්තට ගියා. සර්කියුලර් කී එක කියන්නේ නිව් සවුත් වේල්ස් වල ඕනම ප්‍රදේශයකට යන්න පුළුවන් ක්‍රම කීපයක්ම පටන් ගන්න ස්ථානයක්. මෙතනින් ට්‍රේන්ස්, ෆෙරීස් වගේම බසස්ුත් පටන් ගන්නවා. ඉතින් ගොඩක්ම බිසි. මෙතන shops, cafes වගේම restaurants උත් ගොඩක් තියෙන නිසා ටුවරිස්ට්ලා වගේම ලෝකල්ස්ලාත් ගොඩාරයක් එනවා. අපිත් මෙතනින් පොඩි ස්නැක් එකක් වගේම අයිස්ක්‍රීම් එකකුත් කාලා ෆෙරි ටර්මිනල් එකට ගියේ පොඩි ෆෙරි ටුවර් එකක් ගන්න. මෙතනදී අපිට ෆෙරි එකෙන් සීනික් රයිඩ් එකක් යන්න ඔප්ෂන්ස් කීපයක්ම තියෙනවා. ටොරංගසුව එකට, වොට්සන් බේ එකට වගේම ඩාර්ලින් හාබර් එකටත් යන්න පුළුවන්. ඉතින් අඩු මුදලකට යන්න පුළුවන් මේ ට්‍රිප් එකෙන් අපිට සිඩ්නි හාබර් එක වගේම ඔපෙරා හවුස් එක සහ හාබර් බ්‍රිජ් එකත් හරිම ලස්සනට දැක බලා ගන්න පුළුවන් වුණා. ලක්ෂරියස් එක්ස්පීරියන්ස් එකක් අවශ්‍ය කෙනෙකුට අමතක නොවන අත්දැකීමක් ලබා ගන්න මෙතන ප්‍රීමියම් ටුවර්ස් උත් තියෙනවා. මේ වෙනකොටත් ටිකක් රෑ වෙලා නිසා අපි ගියේ ෂෝට් ෆෙරි ට්‍රිප් එකක්. ඒ ඩබල් බේ වලට. මේ ෆෙරි ටර්මිනල් එකේ සර්කියුලර් කී එකෙන් හැම රයිඩ් එකක්ම පටන් ගන්න වෙලාව සහ ආයේ එන්න තියෙන වෙලාවල් ඔක්කොම සඳහන් කරලා තියෙන නිසා මෙතනට පළවෙනි පාරේ යන කෙනෙකුට උනත් ලේසියෙන්ම ෆෙරි ට්‍රිප් එකක් ගිහින් එන්න පුළුවන්. අපි කලින් පාර ගිය ටොරොන්ගසුව එකට. හැබැයි ඊට වඩා මේ ඊවනිං රයිඩ් එක හරිම ලස්සනයි. ලයිට්ස් නිසා ඔපෙරා හවුස් එක වගේම අනිත් හැම දෙයක්මත් හරිම ලස්සනට පේනවා. ඒ වගේම සීතල සුළඟ නිසා ඇඟටත් හරි පහසුවක් දැනෙනවා. එක වයස් කාණ්ඩවල ටුවරිස්ට්ලා වගේම ලෝකල්ස්ලාත් මේ රයිඩ් එකට සම්බන්ධ වෙලා හිටියා. ටැස්මන් මුහුද හරහා යන මේ ගමන තවත් එක ලස්සන ගමනක් විතරක්ම නෙමෙයි. වෙළඳාම, සංචාරය සහ සංස්කෘතිය සඳහා විශේෂණු මධ්‍යස්ථානයක් වගේම සිඩ්නි නගරය පැසිෆික් සාගරයට සම්බන්ධ කරන පොයින්ට් එකකුත් වෙනවා. අපේ ෆෙරි එක ඊස්ටර්න් සබර්බ් එකට ඇක්සස් තියෙන ඩාර්ලින් පොයින්ට් එකෙත් නැවැත්තුවා. මෙතන ලෝකල්ස්ලට වගේම ළඟපාත හොටෙල්ස් වලට අයිති වෙන ප්‍රයිවට් බෝට්ටු ගණනාවක්ම තිබුණා. ඒ කියන්නේ මේ තවත් ටුවරිසම් ඇට්‍රැක්ෂන් තියෙන ලස්සන ඒරියා එකක්. අපි තව චුට්ටකින් ඩබල් බේ එකට ආවා. ඩබල් බේ කියන්නේ ලස්සන පාර්ක්ස්, බුටික්ස් වගේම රිලැක්ස්ඩ්
කෝස්ටල් වයිබ් එකක් තියෙන ඉහළ මට්ටමේ උපනගරයක්. ඉතින් මේ ප්‍රදේශය පීස්ෆුල් එස්කේප් එකකට හොඳටම ගැලපෙනවා. ඉතින් සමහරක් අය මෙතනදී බහිද්දී තවත් සමහරක් අය බයිසිකල් එකත් එක්කම ෆෙරි එකට නගින්නේ සිටි එකේ තියෙන නයිට් ලයිෆ් එක එන්ජොයි කරන්න යන්න. ඉතින් අපිත් මේ සිඩ්නි වලට කිට්ටු වෙන්න තියෙන ඩබල් බේ වල ලස්සන බලලා ආයෙම සර්කියුලර් කී එකට එන්න පිටත් වුණා. ඉතින් ඇත්තටම මේක නම් යන්න ඕනේ ලස්සන ෆෙරි රයිඩ් එකක්. ෆෙරි එක ඉස්සරහටම වෙලා මුහුදු සුළං විඳින්මින් යන ගමන් මට මතක් වුණේ පුංචි කාලේ බලපු ටයිටැනික් මූවි එක. අපි වගේම මේ ෆෙරි රයිඩ් එකට ජොයින් වෙලා තිබුණ හැමෝම එයාලා කැමති විදියට මේ රයිඩ් එක එන්ජොයි කරා. සමහරු සින්දු කිව්වා. ඒ වගේම තවත් සමහරක් අය පොඩි බබාලා එක්ක ස්නැක් එකක් කන ගමන් වටපිටාවේ ලස්සන බැලුවා. හරිම විනෝදයෙන් හිටපු මේ හැමෝම ෆොටෝ එකක් වගේම වීඩියෝ එකක් ගන්නත් අමතක කරේ නම් නැහැ. අපි සර්කියුලර් කී ෆෙරි ටර්මිනල් එකට ලං වෙද්දී ඒ දැකපු සුන්දරත්වය නම් හරිම විශේෂයි. ඔපෙරා හවුස් එකේ සහ හාබර් බ්‍රිජ් එකේ ලස්සන හැම පැත්තම රත්රන් පාටින් දිලිසෙනවා. ගොඩක් ලස්සනයි. අපි ගමනාන්තයට ආවත් ෆෙරි ටර්මිනල් එකේ තවත් පැසෙන්ජර්ස්ලා හිටියේ මේ ෆෙරි රයිඩ්ස් ගොඩක් රැ වෙනකම්ම යන්න පුළුවන්කමක් තියෙන නිසා. අද දවසෙත් අපි ගොඩක් ලස්සන අත්දැකීම් සහ මතක සටහන් ගොඩාරයක් අපේ ජීවිතයට එකතු කරගත්තා. මේක තවත් අමතක නොවන දවසක් වේවි. මේ තමයි අපේ 3-day trip එකේ පළවෙනි දවස. අපි දැන් සිටි එකේ ඉඳන් විනාඩි 45ක වගේ ඩ්‍රයිව් එකකින් යන්නේ අපි ෆස්ට් නයිට් එක ගත කරන අපාර්ට්මන්ට් එකට. මේ වගේ ලොන් වීකෙන්ඩ් එකක අකොමඩේෂන් කලින්ම බුක් කරන එක තමයි හොඳ. එතකොට හොඳම තැනක් අඩුම මුදලට හොයාගන්න පුළුවන්. අන්තිම මොහොතේ බුක් කරොත් තියෙන ඔප්ෂන්ස් අඩුයි වගේම රේට් එකත් ගොඩක් වැඩි. මේ ඩ්‍රයිව් එක උස බිල්ඩින් පහු කරමින් හාබර් බ්‍රිජ් එකේ යටින් රෑට යනකොට හරිම ලස්සනයි. පොඩි පොඩි ටවුන්ස් කීපයකුත් පහු කරා. මේ පැත්ත ඉතින් කැන්බරා වලට වඩා වෙනස්. විශේෂම දේ තමයි අපි කැන්ගරුවෙක් දැක්කෙම නැති තරම්. ඉතින් මට රෑ ඩ්‍රයිව් කරන එකත් ඒක නිසා පහසු වුණා. අද අපි නවතින අපාර්ට්මන්ට් එක ඇත්තටම ගොඩක්ම හොඳයි. ගොඩක් ස්පේස් වගේම හැම දෙයක්ම මෙතන තියෙනවා. ෆැමිලි එකකට දවස් කීපයක් නවතින තැනක් හොයනවා නම් මෙතන කිචන් ෆැසිලිටි වගේම ලොන්ඩ්‍රි ෆැසිලිටිස් තියෙන නිසා මේ වගේ තැනක් හොඳටම ගැලපෙනවා. අපි නම් මෙතන නැවතුනේ එක රැයක් විතරයි. මේ අපි ඉන්නේ කාසල් හිල් කියන පීස්ෆුල් සබර්බ් එකේ. මෙහෙත් විශේෂ වෙන්නේ පාර්ක්ස්, shopping වගේම මේ තියෙන රිලැක්ස්ඩ් වයිබ් එක නිසා. ඉතින් මෙතන ඉඳන් බ්ලූ මවුන්ටන්ස්, කම්බර්ලන්ඩ් ස්ටේට් ෆොරෙස්ට් සහ තවත් ස්වාභාවික සුන්දරත්වයේ පිරි ප්‍රදේශ කීපයකටම ඩේ ට්‍රිප්ස් යන්න පුළුවන් නිසා මෙතන නවතින එක ටිකක් පහසුවක් වෙනවා. ඔන්න ඉතින් අපේ ට්‍රිප් එකේ පළවෙනි දවස තවත් අලුත් අත්දැකීම් එකතු කරගනිමින් හරිම ලස්සනට විනෝදයෙන් අපි ගත කරා. ඔයාලා කොහේ ඉඳන් හරි මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් එහෙමත් නැත්නම් ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් විදියට ඊළඟ ට්‍රිප් එක ප්ලෑන් කරන්න වැදගත් වෙන ඉන්ෆර්මේෂන් ලැබුණා නම් වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න සහ සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. ලබන සතියේ වීඩියෝ එකෙන් අපේ ට්‍රිප් එකේ ඉතුරු කොටසත් ගේන්න බලාපොරොත්තු වෙනවා.
ඒක නම් ස්වභාව සුන්දරත්වයෙන් පිරුණු හරිම ලස්සන කොටසක්. ඉතින් මේ වීඩියෝ එක බලන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් ඔබට සුබ සතියක්.